ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මැත්ස් විත් දුමින්ද YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයාලට ගෙනහලා තියෙන්නේ පුතේ පසුගිය ශිෂ්‍යත්ව විභාග වාරවල් වලදී ආපු ගණිත ගැටලු තුනක් කොහොමද විසඳන්නේ සහ ඒ ගණිත ගැටලු විසඳන කෙටි ක්‍රම තුන අරගෙන. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි යමු වැඩි කතා නැතුව පළවෙනි ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. පහත දී ඇති රූප සටහන දෙකට අනුව A ප්‍රමාණයේ කාඩ්බෝඩ් කඩදාසියකින් කපාගත හැකි B ප්‍රමාණයේ වෘත්ත වැඩිම ගණන කීයද? ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලට මේ ගානේදී දීලා තියෙනවා මෙන්න මේ වගේ ත්‍රිකෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් ආස්තරයක්. ඒගොල්ලෝ මේක නම් කරලා තියෙනවා A කාඩ්පත කියලා. ඊට පස්සේ ආයෙ දීලා තියෙනවා මෙන්න මේ වගේ වෘත්තාකාර කාඩ්බෝඩ් ආස්තරයක්. ඔයාගෙන් අහන්නේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් ආස්තරය භාවිතයෙන් මෙන්න මේ සයිස් වෘත්ත කීයක් කපා ගන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ කපා ගන්න පුළුවන් වැඩිම වෘත්ත ගාන කීයද කියලා තමයි අහන්නේ. එතකොට මේ බලන්නකෝ මේ ත්‍රිකෝණාශ්‍රය පුතේ යාට දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 40යි කියලා පළල දීලා තියෙනවා සෙන්ටිමීටර් 25යි කියලා. ඊළඟට මේ වෘත්තය ගත්තාම වෘත්තයක් ඇතුලේ අඳින්න පුළුවන් දිගින් වැඩිම සරල රේඛාව ඒගොල්ලෝ දාලා තියෙනවා සෙන්ටිමීටර් කීයයි කියලාද? 6යි කියලා දීලා තියෙනවා. අපි ඕකට කියනවා විස්කම්භය කියලා කියනවා. විස්කම්භය කියන වචනේ දන්නේ නැති වුණත් අපිට හිතා ගන්න පුළුවන් පුතේ මේ තියෙන්නේ දිගින් වැඩිම සරල රේඛා. ඉතින් ඕක ඇතුළේ ඔයා දන්නවනේ චූටි චූටි සරල රේඛා අඳින්නත් පුළුවන් නේද? කොහොම හරි අඳින්න පුළුවන් දිගින් වැඩිම සරල රේඛාව කියන සෙන්ටිමීටර් 6යි. අන්නේ 6ක් වන වෘත්ත කීයක් කපන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඉතින් ඔයා පුතේ පුංචි කාරණාව මේකෙදි කරන්න ඕනේ. ඔයා බලන්න ඕනේ පුතේ දිග අතට ඔයා මුලින්ම බලන්න ඕනේ දිග අතට අර සයිස් එකේ වෘත්ත කීයක් කපන්න පුළුවන්ද කියලා. මම දෙකක් ඇඳලා පෙන්නන්නම් ඔයාලට අදහසක් ගන්න. right. දැන් මෙහෙම අපි වෘත්ත දෙකක් කපා ගත්තා කියලා හිතන්නකො පුතේ. එතකොට මේ කෑල්ල සෙන්ටිමීටර් 6යි. මේ කෑල්ල සෙන්ටිමීටර් 6යි. කොච්චර ඉඩ ප්‍රමාණයක් යනවද දිග පැත්තෙන්? දිග පැත්තෙන් පුතේ 6/2 සෙන්ටිමීටර් 12ක ඉඩ ප්‍රමාණයක් යනවා. දැන් ඔයාලට තේරෙන්න ඕනි කාරණාව පුතේ. දැන් අපි බලන්න ඕනි දිග අතට කීයක් කපන්න පුළුවන්ද කියලා. ඉතින් පුතේ දිග අතට සෙන්ටිමීටර් 40නේ තියෙන්නේ නේද? 40 තියෙන්නේ. ඒතර මේක කැපෙන්නේ 6 ගුණාකාර වලින්. ඔයා බලන්න පුතේ 40ට අඩු 6 ගුණාකාරයේ කීයද තියෙන්නේ කියලා. අපි යන් 6 12 18 24 30 36 42 42 ගන්න බෑනේ පුතේ 40ට වඩා වැඩිනේ නේද? එහෙනම් 40ට අඩු එක තියෙන්නේ කීයද? 36 නේද? එහෙනම් 36 හැදෙන්නේ පුතේ 6 වරක් කීයෙන්ද? 6 වරක් 6න්. එහෙනම් පුතේ ඔයාලට මේ අතට කීයක් කපා ගන්න පුළුවන්ද? 6ක් කපා ගන්න පුළුවන් වෘත්ත. එහෙනම් දිග අතට අපිට වෘත්ත 6ක් කපා ගන්න පුළුවන්. ඊළඟට ඔයා දෙවණියට කරන්න ඕනේ කාරණාව තමයි පුතේ පළල අතට. මේ විදිහටම බලන්න ඕනේ පළල අතට වෘත්ත කීයක් කපා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලට තේරෙනවා. මේ අතරත් පුතේ මේක සෙන්ටිමීටර් 6යිනේ. එහෙනම් තව වෘත්තයක් තිබ්බොත් ඒත් සෙන්ටිමීටර් 6යි. ඒ පැත්ත පිරෙන්නේ පුතේ 6 ගුණාකාර වලින්. එහෙනම් 25 ඇතුලේ 6 කීයක් තියෙනවද බලන්න. ඉතින් පුතේ 6 4යිනේ තියෙන්නේ. අයියෝ ඔයා දන්නවා 6 වරක් අතර 24. එහෙනම් 25ට අඩු 6 ගුණාකාරයක් තියෙන 24යි. හැබැයි 24 හැදෙන්නේ 6 වරක් කීයෙන්ද? 6 වරක් 4ෙන්. එහෙනම් මේ අතට එහෙම නැත්නම් පළල අතට අපිට වෘත්ත කපා ගන්න පුළුවන් කීයද? 4යි කපා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපිට පුළුවන් පුතේ මේක ඇතුලෙන් කපා ගන්න පුළුවන් වැඩිම වෘත්ත ගාන හොයාගන්න. ඔයා මොකද කරන්න ඕනි? දිග අතර කපා ගන්න පුළුවන් ගාන ಗುಣ කරන්න ඕනි පළල අතරට කපා ගන්න පුළුවන් ගාන. එහෙනම් අපිට එනවා 6 වරක් අතර කීය කියලාද? 24යි කියලා එනවා. එහෙනම් පුතේ අපිට වෘත්ත කීයක් කපා ගන්න පුළුවන්ද? වෘත්ත 24ක් කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ A කියන කාඩ්බෝඩ් කැබල්ල පාවිච්චි කරලා B කියන සයිස් එකේ වෘත්ත කපා ගන්න පුළුවන් වැඩිම ගාන 24යි කියලා එනවා. එහෙනම් පුතේ මම හිතනවා ඔයාලට මේ ගණිත ගැටලුව තේරුණා කියලා. අපි යමු ඊළඟ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. 4 සහ 5 යන සංඛ්‍යා දෙකින්ම ඉතිරි නැතිව බෙදෙන 25ත් 75ත් අතර ඇති සංඛ්‍යා ගණන කීයද? ඔයාලට මේ ගානේ කියනවා පුතේ 4 සහ 5. 4 සහ 5 සංඛ්‍යා දෙකින්ම බෙදෙන. 4ෙන් බෙදෙන්නත් ඕනි 5ෙන් බෙදෙන්නත් ඕනි. බෙදෙන 25ත් 75ත් අතර සංඛ්‍යා කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. මම එකක් තියා ගන්නම්කෝ. 25ත් 75ත් අතර 75ත් අතර 25ත් 75ත් අතර තියෙන සංඛ්‍යා ගණන කීයද කියලා තමයි අහන්නේ. ඉතින් 25ත් 75ත් අතර තියෙන සංඛ්‍යා ටික ඔයාලට ඔක්කොම ලියන්න උනත් පුළුවන්. හැබැයි අපෙන් අහන්නේ පුතේ මෙතන ඒ සංඛ්‍යා වලින් 4ෙනුත් බෙදිලා 5ෙනුත් බෙදෙන සංඛ්‍යා ටික මොකක්ද කියලා තමයි අහන්නේ. ඉතින් මේ වගේ වෙලාවදී පුතේ හදන්න එක එක ක්‍රම තියෙනවා. ඉතින් ඔයාලට පැටලෙන්නේ නැති වෙන්න ක්‍රමය මම කියන්නම්. මෙහෙමයි. මේ වගේ වෙලාවට ඔයා කරන්න ඕනේ පුතේ මෙතන දැන් බෙදෙනවද කියලා බලන්න ඕනි ලොකුම සංඛ්‍යාව තියෙන්නේ කීයද? 4ද 5ද? 5.
පහෙන් බෙදෙන සංඛ්‍යා ටික ලියා ගන්න පුතේ. ඒ කියන්නේ 25ත් 75ත් අතර පහෙන් බෙදෙන සංඛ්‍යා ටික ලියා ගන්න. ඉතින් ඔයාලට හරිම ලේසියිනේ පුතේ. ඔයා දන්නවා 25ට පස්සේ පහෙන් බෙදෙන සංඛ්‍යාව කීයද? 25ට පස්සේ පහෙන් බෙදෙන සංඛ්‍යාව. මොකද 25 ඉති නෑනේ. 25ත් 75ත් අතර කිව්වහම 25 සහ 75 ඉති වෙන්නේ නෑ. එහෙනම් 25ට වඩා ඊළඟට වැඩි පහේ ගුණාකාරය කීයද? පහෙන් බෙදෙන සංඛ්‍යාව 30. ඊළඟට 35. මේ දිගට එක දිගටම ලියාගෙන යන්න ඔයා. 35 40 ඊළඟට 45 50 55 යටින් ලියන්නම් මං 60 65 70 75 ගන්න බෑනේ අපිට නේද? 75 ගන්න බෑ මොකද අතර කියන නිසා 75 ගන්න බෑ. ඉතින් මේ තියෙන්නේ පුතේ 25ත් 75ත් අතර පහෙන් බෙදෙන සංඛ්‍යා. ඉතින් අපිට කිව්වේ පහෙන් බෙදෙන සංඛ්‍යා ටික කීයද කියලා නෙමෙයි නෑවුවේ. පහෙනුත් බෙදිලා හතරෙනුත් බෙදෙන සංඛ්‍යා ටිකනේ. එහෙනම් දැන් මේ ටික ඇතුලෙන් ඔයා බලන්න හතරෙන් බෙදෙන සංඛ්‍යාව. දැන් හතරෙන් බෙදෙනවද කියලා බලා ගන්න. ඉතින් මෙතන ඇති ඉලක්කම් දෙකක් තියෙන නිසා අපිට හොයාගන්න පුළුවන්. රයිට්. 30 හතරෙන් බෙදෙනවද? 30 ඉතින් නේතුව හතරෙන් බෙදෙන්නේ නැහැ. 35 කොහොමත් බෙදෙන්නේ නැහැ. 40 අන්න 40 ඉතින් නේතුව හතරෙන් බෙදෙනවා. එහෙනම් අපිට එක්කෙනෙක් අහු වුණා. 45 බෙදෙන්නේ නැහැ. 45 බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 50 බෙදෙන්නෙත් නැහැ. 50 25 මේ 50 දෙකෙන් බෙදුනොත් 25යි 25 දෙකෙන් බෙදුනොත් ඉතින් ආයේ 12.5ක් වගේ එන්නේ. එහෙනම් බෙදෙන්නේ නැහැ. 55 කොහොමත් බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 60 අන්න 60 කියන සංඛ්‍යාව පුතේ බෙදෙනවා. මොකද 60 දෙකෙන් බෙදුවොත් 30යි 30 දෙකෙන් බෙදුනොත් 15යි. එහෙනම් 60 ඉතින් නැතුව හතරෙන් බෙදෙනවා. 65 බෙදෙන්නෙත් නැහැ 70 බෙදෙන්නෙත් නැහැ. එහෙනම් පුතේ අපිට උත්තර කීයක් අහුණාද? දෙකක් අහුණා. එහෙනම් 40 සහ 60 තමයි ඉතිරි නැතිව 4න් සහ 5න් බෙදෙන සංඛ්‍යා තියෙන්නේ කීයක් අතරද? 25ත් 75ත් අතර. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් පුතේ කීයද? 2යි කියලා නේද? එහෙනම් උත්තර දෙකක් තියෙනවා. එහෙනම් ආදරණීය දූ පුතේ මම හිතනවා මේ ගණිත ගැටලුවත් ඔයාලට තේරුණා කියලා. අපි එහෙනම් ඉතාමත් ඉක්මනට යමු අනිත් ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. අඹ ගෙඩියක මිල රුපියල් 25කි. ඇපල් ගෙඩියක මිල රුපියල් 40කි. අඹ හා ඇපල් දෙවර්ගයෙන්ම කිසියම් ගෙඩි සංඛ්‍යාවක් මිලදී ගැනීමට චමෝදිට වැය වූ මුදල රුපියල් 205කි. එසේනම් චමෝදි මිලදීගත් අඹ ගෙඩි ගණන කීයද? හොඳයි ආදරණීය දුවේ පුතේ ඔයාලට මේ ගාණෙදි කියනවා අඹ ගෙඩියක මිල රුපියල් 25යි කියලා කියනවා. ඊළඟට ඇපල් ගෙඩියක මිල රුපියල් 40යි කියලා කියනවා. ඊළඟට මේ චමෝදි කියන කෙනා කඩේට ගිහිල්ලා ඇපල් ගෙඩි යම් ප්‍රමාණයකුයි අඹ ගෙඩි යම් ප්‍රමාණයකුයි මිලදී අරගෙන තියෙනවා. කොහොම හරි මෙයාට ගිහිල්ලා තියෙනවා පුතේ මේ ටික මිලදී ගන්න රුපියල් 205ක මුදලක්. අපෙන් අහන්නේ පුතේ එහෙනම් චමෝදිට අඹ ගෙඩි කීයක් ගන්න පුළුවන් වුණාද කියලා තමයි අහන්නේ. ඉතින් මේ ගාන පුතේ බැලු බැලමටම ඔයාලට හිතා ගන්න අමාරුයි කොහොමද මේ ගාන හදන්නේ කියලා. මොකද අඹ ගෙඩි ප්‍රමාණය හොයාගන්න තිබුණා අපිට ඇපල් ගෙඩි ප්‍රමාණයවත් දීලා තිබුණා නම් ගත්ත නේද? එහෙම දීලත් නැහැ. ඉතින් මේ වගේ පුතේ ගණන් අපි හදනකොට අපි ඉතාමත් සූක්ෂම වෙන්න ඕනේ. අපි හිතන්න ඕනේ පුතේ උත්තරෙන් නේද? උත්තර දීලා තියෙන්නේ මොනවද කියලා බලන්න ඕනේ. ඉතින් අපිට උත්තර වශයෙන් පුතේ පළවෙනියට දීලා තියෙනවා අඹ ගෙඩි දෙකක් ගන්න පුළුවන්ලු, දෙවෙනියට දීලා තියෙනවා අඹ ගෙඩි පහක් ගන්න පුළුවන්ලු, තුන්වෙනියට දීලා තියෙනවා අඹ ගෙඩි හතරක් ගන්න පුළුවන්ලු. ඉතින් පුතේ මේ ටිකෙන් එකක් නේ අනිවාර්යයෙන්ම උත්තරේ වෙන්න ඕනේ. ඉතින් අපි පළවෙනි උත්තරේ ඉඳන් දාගෙන යමු හරි උත්තරේ මොකක්ද කියලා හොයාගන්න. ඉතින් මම හිතනවා මුලින්ම චමෝදි අඹ ගෙඩි දෙකක් ගත්තා කියලා නේද? අඹ ගෙඩි දෙකක් ගත්තා කියලා මම හිතනවා. අඹ ගෙඩි දෙකක් ගත්තා කියලා හිතනවා. ඉතින් අඹ ගෙඩි දෙකක් ගත්තොත් පුතේ මෙයාට කීයක් යනවද බලන්න. අඹ ගෙඩි එක අඹ ගෙඩියක් 25යිනේ. එහෙනම් 25වා දෙකක් නේද? 25 ගුණ කරන්න ඕනි දෙකෙන්. 25 දෙකෙන් ගුණ කරන්න ඕනි. 25 දෙකෙන් ගුණ කරාම පුතේ ඔයාලට ලේසියෙන් උත්තරයක් එනවනේ 50ක් එනවනේ නේද? ඉතින් මේ පළවෙනි උත්තරේ හරි කියලා හිතියොත් මෙයාට අඹ ගෙඩි වලට යන්නේ පුතේ රුපියල් 50යි. ඊළඟට පුතේ මෙයා ඇපල් ගෙඩි අරන් තියෙනවනේ යම්කිසි ප්‍රමාණයක් අපි දන්නේ නැහැනේ. ඉතින් අපි එකින් එක එකතු කරගෙන යමු 205ක් හම්බ වෙයිද කියලා බලන්න. ඉතින් මං හිතන එක ඇපල් ගෙඩියක් ගන්නවා කියලා. බලමු එතකොට. එතකොට රුපියල් 90යි එන්නේ නේද? එකතු කර කර යනවා. මං හිතනවා තව ඇපල් ගෙඩියක් හම්බ වෙනවා කියලා නේද? තාම 200 ගානකට ආවේ නැහනේ. එහෙනම් තව 40ක් එකතු කරොත් පුතේ මෙතනට එනවා කීයද? 130යි කියලා. ඊට පස්සේ පුතේ මං ආයිත් 40ක් එකතු කරනවා. ආයිත් 40ක් එකතු කරොත් මොකද වෙන්නේ? ආයි 40ක් එකතු කරොත් පුතේ මෙතන 170ක් වෙනවා. එහෙනම් ඊළඟට 170ට මම තව 40ක් එකතු කරනවා. ඒ කියන්නේ තව ගෙඩියක් ගත්ත කියලා හිතලම එකතු කරනවා. කීයද? 0.7 4 11 එක එකක් ඉතුරු 2යි 210යි. එහෙනම් ඇපල් ගෙඩි පුතේ 1යි 2යි 3යි 4ක් ගත්තා නම් මෙයාට 210ක බිලක් තමයි එන්නේ. හැබැයි 205ක බිලක් නෙමෙයි එන්නේ. එහෙනම් පළවෙනි උත්තරේ අපිට පිළිගන්න බෑ. එහෙනම් අපි යමු දෙවෙනි උත්තරේ ගන්න පුළුවන්ද කියලා බලන්න.
හරි. දෙවනි උත්තරයට අනුව පුතේ චමෝදි අඹගෙඩි කීයක් අරන් තියනවද? 25 ඒවා 5ක් අරන් තියනවා නේද? අඹගෙඩි 5ක් අරන් තියනවනේ දෙවනි උත්තරයට අනුව. දැන් බලමු. 25 5න් ගුණ කළා. 5 වරක් 5 25න් 5 දෙකක් ඉතුරුයි. 5 වරක් 2 10යි 2යි 12යි. එහෙනම් මෙයාට අඹ වලට විතරක් ගිහින් තියෙනවා පුතේ කීයක්ද? රුපියල් 125ක්. ඇයි එක අඹගෙඩියක් 25යි. මම දෙවනි උත්තරේ නිසා මම හිතනවා අඹගෙඩි 5ක් ගත්තා කියලා. එහෙනම් 25 ඒවා 5ක් කියන්නේ 125යි. දැන් බලමු අපි 40 ඒවා එකතු කරගෙන යන් 205 හම්බ වේද කියලා බලන්න නේද? ඇයි ඇපල් ගෙඩියක මිල පුතේ රුපියල් 40යිනේ. ඔන්න ඉස්සල්ලා මම 40ක් එකතු කරනවා. 40ක් එකතු කරනවා. කීයද? 5යි 6යි 165යි. තව 40ක් එකතු කරනවා පුතේ මම. 5යි 10න් බිංදුව එකක් ඉතුරුයි 2යි. අන්න පුතේ අපිට උත්තරයක් ආවා. අන්න ආව 205යි කියලා උත්තරයක් ආවා. එහෙනම් මෙයාගේ සම්පූර්ණ බිල 205ක් වෙන්න පුතේ මෙයා අඹගෙඩි කීයක් ගන්න ඕනේද? අඹගෙඩි ගන්න ඕනි 5ක් නේද? එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ කීයද? අඹගෙඩි 5ක් කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් මෙයා අඹගෙඩි 5ක් ගන්න ඕනි. එහෙනම් ඇපල් ගෙඩි කීයක් ගන්න ඕනේද? මේ බලන්න මම 40 ඒවා 2යිනේ එකතු කරේ පුතේ. එහෙනම් ඇපල් ගෙඩි කීයද අරන් තියෙන්නේ? ඇපල් ගෙඩි 2යි. එහෙනම් මෙයා සම්පූර්ණයෙන්ම අරන් තියෙන්නේ පුතේ අඹගෙඩි 5යි ඇපල් ගෙඩි 2යි අරගෙන තියෙන්නේ. ඉතින් අපි මේ ගානේදී කොහොමවත් ඇපල් ගෙඩි ගාන අහන්නේ නැහැ. අපෙන් අහන්නේ අඹගෙඩි ගානනේ. එහෙනම් අපි අඹගෙඩි ගාන වශයෙන් උත්තරේ වශයෙන් අපි දෙන්න ඕනේ කීයයි කියලාද? 5යි කියලා. ඉතින් හිතන්න පුතේ මේ වගේ ගානක් කවදාවත් ලොකු කෙනෙක් තුනත් හදාගන්න බෑ. අපි අර උත්තර දිහා බලන්න බැලුවේ නැතොත් නේද? අපි උත්තරෙන් තමයි හිතුවේ මොකද්ද හරි උත්තරේ කියන එක. අන්නේ කාරණාව ඔය ශිෂ්‍යත් විභාගෙදී හරියට ඔළුවේ තියාගන්න පුතේ. අපිට හදාගන්න ක්‍රමයක් නැත්නම් අපි උත්තර ආදේශ කර කර බලනවා හරියනවද කියලා. එහෙනම් ආදරණීය දූ පුතේ මේ වගේ ගණිත ගැටලුවකින් නැවතත් හමු වෙනකන් ඔයාලට සියලුම දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.